සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. BTC එකේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ප්‍රයිස් එක මෙන්න මේ ලෙවල් එකට ආවට පස්සේ බොහෝ විට මේ ලෙවල් එකකින් ලොන් පොසිෂන් ගොඩක් ඕපන් වෙන නිසා මෙන්න මේ ට්‍රෙන්ඩ් එකටත් යටින් තියෙන ලික්විඩිටි ගන්නත් එක්ක මාකට් එක බොහෝ විට පහළට එන්න පුළුවන් කියන එක ගැන. ඉතින් ඇත්තටම ප්‍රයිස් එක මේ වෙද්දි වීක්ලි ට්‍රෙන්ඩ් එකත් බ්‍රේක් කරලා ඩේලි කැන්ඩල් පහලින් ක්ලෝස් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ප්‍රයිස් එක මේ ලෙවල් එකේදී ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එක සහ අපි අර මාක් කරගත්ත ලෙවල් එක මේ ලෙවල් එකෙන් දැනට සපෝට් එකක් අරගෙන ප්‍රයිස් එක යම් දුරක් අප් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ප්‍රයිස් එක මේ ලෙවල් එකෙන් අප් වුණාට දැනට ප්‍රයිස් එකේ මෙන්න මේ සෝන් එක ගොඩක් දුරට රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරන්න ඉඩ කඩක් තියෙනවා. ඒ කොහොමද කියලා බැලුවොත් එහෙම අපි වොලියුම් ප්‍රොෆයිල් ඉන්ඩිකේටර් එක මෙන්න මේ ලෝ එකේ සහ මෙන්න මේ හයි එකේට ඇඳලා බැලුවොත් අපිට පේනවා මෙන්න මේ සෝන් එක හොඳ වොලියුම් ට්‍රේඩ් වෙච්ච සෝන් එකක්. ඉතින් ඇත්තටම දැනට මම මේ සෝන් එක මාක් කරන් ඉන්නවා. එතකොට ඒක මෙන්න මේ විදිහට ඒ සෝන් එක සහ මෙන්න මේ අපේ බ්‍රේක් කරපු වීක්ලි ට්‍රෙන්ඩ් එක. එතකොට ප්‍රයිස් එක මේ ලෙවල් එකෙන් දැනට බවුන්ස් එකක් ගත්තාත් මේ ලෙවල් එකෙන් නැවත රිජෙක්ට් වීමේ ඉඩ කඩක් තියෙනවා. එතකොට බැරි වෙලාවත් ප්‍රයිස් එක මේ ට්‍රෙන්ඩ් එක සහ මෙන්න මේ වොලියුම් ඒරියා කියන එකේ දෙකෙන්ම උඩට ආවොත් ප්‍රයිස් එක බොහෝ විට අප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් එතකොට ඒ බැලුවොත් අපිට පේන දෙයක් තමයි මෙන්න මේ සෝන් එකේත් හොඳ වොලියුම් ට්‍රේඩ් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ප්‍රයිස් එක එහෙම උඩට මෙතනින් උඩට ආවත් අපිට ටාගට් කරගන්න පුළුවන් මෙන්න මේ සෝන් එක දක්වා. මෙන්න මේ ලෝස් ඔන්න ඔය සෝන් දක්වා ප්‍රයිස් එක උඩට අප් වෙන්න පුළුවන්. ඉතින් දැනට තියෙන තත්ත්වෙත් එක්ක බැලුවොත් එහෙම ප්‍රයිස් එක බොහෝ විට මේ තියෙන ප්‍රයිස් එක ওই විදිහට අප් වෙලා මේ හරියෙන් රිජෙක්ට් වුණොත් ප්‍රයිස් එක බොහෝ විට මෙන්න මේ ලෙවල් එක දක්වා නැවත වැටෙන්න ඉඩ කඩක් තියෙනවා. මෙතනින් රිජෙක්ෂන් එකක් ආවොත් බැරි වෙලාවත් ප්‍රයිස් එක මේ ට්‍රෙන්ඩ් එක සහ වීක්ලි ට්‍රෙන්ඩ් එකෙන් සහ මෙන්න මේ අපි මාක් කරගත්ත වොලියුම් ඒරියා එකෙන් දෙකෙන්ම උඩට ප්‍රයිස් එක මේ විදිහට උඩට ආවොත් ඇවිල්ලා මේ ලෙවල් එක හොඳ සපෝට් එකක් කරගත්තොත් ප්‍රයිස් එක බොහෝ විට මෙන්න මේ ලෙවල් දක්වා අප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මතක් කරපු දෙයක් තමයි ප්‍රයිස් එක මේ ලෙවල් එකට ආවට පස්සේ බොහෝ විට ප්‍රයිස් එක මේ ලෙවල් එකෙන් බවුන්ස් වෙන්න ඉඩ කඩක් තියෙනවා කියන එක. ඉතින් මේ ලෙවල් එකකින් ඇත්තටම ප්‍රයිස් එක ඒ විදිහටම උඩට යම්කිසි ප්‍රමාණයක් අප් වුණා. ඉතින් ඒ අප් වෙද්දි මම ඇත්තටම මේ සෝන් එකේදී මම ලොන්ග් පොසිෂන් එකකට එන්ට්‍රි ගත්තා. මේ වෙද්දි මම ඒකෙන් යම් ප්‍රොෆිට් එකක් අරගෙන SL එන්ට්‍රි දාගෙන ඉන්නවා. ඉතින් මම බලනවා ප්‍රයිස් එක මගේ ප්‍රධාන ටාගට් එකක් වෙන්නේ මෙන්න මේ සෝන් එක. බැරි වෙලාවත් ප්‍රයිස් එක මේ සෝන් එකට ඇවිත් පොඩි ටයිම් ෆ්‍රේම් වලින් බියරිෂ් කන්ෆර්මේෂන් දුන්නොත් යම් කිසි එතකොට එහෙම වුණොත් මම ප්‍රයිස් සම්පූර්ණයෙන්ම මෙන්න මේ ලෙවල් එකේදී ට්‍රේඩ් එකෙන් අයින් වෙනවා ලොන් පොසිෂන් එකෙන්. ඊට පස්සේ මම බලනවා මේ සෝන් එකේදී නැවත ෂෝට් පොසිෂන් වලට එන්ට්‍රි ගන්න හැකියාවක් තියෙනවද කියන එක ගැන මෙන්න මේ ලෙවල් ටාගට් කරලා බැරි වෙලාවත් ප්‍රයිස් එක මෙන්න මේ සෝන් මෙන්න මේ වීක්ලි ට්‍රෙන්ඩ් එක සහ මෙන්න මේ වොලියුම් ඒරියා එකෙන් දෙකටම උඩ ඇවිත් මෙන්න මේ සෝන් එක සපෝට් සෝන් එකක් කරගත්තොත් එහෙම වුණොත් මම මෙන්න මේ ඒ පොසිෂන් එකටම නැවත මාජින් නෙට් කරන්න බලාගෙන දැනට මාකට් එක වොච් කරගෙන ඉන්නවා. ඉතින් කෙනෙක්ට පුළුවන් මෙන්න මේ සෝන් එක වොච් කරගෙන ඉන්න දැනට කවුරුත් එන්ට්‍රි ගන්න හැකියාවක් ලැබුණේ නැත්නම් මෙන්න මේ සෝන් එකට ආවට පස්සේ ප්‍රයිස් එක රිජෙක්ෂන් එකක් ආවොත් මෙන්න මේ ලෙවල් ටාගට් කරලා ෂෝට් පොසිෂන් ගන්න සහ මේකෙන් උඩට ආවොත් මේක හොඳට හෝල්ඩ් කරගෙන හිටියොත් මෙන්න මේ සෝන් එක ලොන් පොසිෂන් වලට එන්ට්‍රි ගන්නත් හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සෝන් එක විශේෂයෙන් මොනිටර් කරගෙන ඉන්න කියන එක මතක් කරන ගමන් පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා.